මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදයට අනුව. ඇයි එහෙම කියන්නේ? යම් දෙයක් තියෙනකන් ඒ දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ යමක් සිදු වුණත් මේ දේ සිද්ධ වෙනවා. මේ ඇති කල්හි මේ ඇති වේ. මේ නැති වුණ කල්හි මේ නැති වෙලා යයි. ඉතින් ඔයාට බඩගිනි වෙලා ඔයා කෑම කෑවොත් එහෙම ඔයාගේ බඩගින්න නැති වෙනවා. හැබැයි ඔයාට බඩගිනි වෙලා කෑම කෑව නැතත් එහෙම ඔයාගේ බඩගින්න ඒ විදිහටම තියෙනවා. ඔයාට කේන්ති කිහිල්ලි වෙලා කේන්තිය නිවාගත්තත් ඔයාගේ කේන්තිය නිවිලා යනවා. හැබැයි නිවන් නැතුව තිබුණොත් එහෙම ඔයාගේ කේන්තිය දිගටම තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි ඔයා ඉපදුනොත් අනිවාර්යයෙන්ම ඔයාට මැරෙන්න සිද්ධ වෙනවා. ඔයාට ලෙඩක් හැදුනොත් අනිවාර්යයෙන්ම ඔයාට බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ ලෝකේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව තියෙන තාක්කල් ඒ දේ සිද්ධ වෙනවා. හේතුව නැති වෙච්ච දවසට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඔයාගේ ජීවිතෙත්. ඔයාගේ ජීවිතේට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එන්න යම් හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති වුණාට පස්සේ ඔයාට ප්‍රශ්න එන්නේ නැති වෙනවා. ඉතින් ඒ වගේ ඔයාගේ ජීවිතේට ප්‍රශ්න ඕන තරම් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න හැම මිනිස්සෙටම ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට හේතුව ඔයා අඳුරගන්න. ඒ හේතුව අඳුරගෙන ඒ හේතුව වළක්වන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම මානසික පීඩන වලින් ඈත් වෙලා සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙයි.